මම කතා කරේ ඔව්. ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක සංජීව පුෂ්පකුමාර. මේ ඔයා මොකක් කරි මේ අර වෛද්‍ය රසායනාගාර එක මොකක් කරි මේ වේකට දැම්මද මේ එක්සෑම් එකකට? මම වෛද්‍ය රසායනාගාර නම් නෙමෙයි. මොකක් කරි එක්සෑම් එකකට දැම්මද ඇප්ලිකේෂන් මොකක්ද දැම්මේ? මම බෞද්ධ චිකිත්සක. බෞද්ධ චිකිත්සක ගන්නේ. ඔව්. හරි එක්සෑම් එකක නේද දැම්මේ? හරි ඒක එක්සෑම් එක තියෙන දිනේ ඔයාලට ආවද? ඔව් ආවා. 27 නේද? ඔව්. හරි ඒක පොඩ්ඩක් අර මේ අපිට කතා කරලා කියන්නකෝ ඒ ටික අනිවාර්යෙන් වන්න කියලා. මොකද ඒක කඩාකප්පල්කාරී ක්‍රියාවකුත් යනවලු මේ දවස්වල. මේ කියන්නේ රවි කුමුදේස්ලාරේ මේ කණ්ඩායම. මේ ඒකින්ද ඒ වෙලාවට මිස්ල ගානට ඒ ටයිම් එකට යන්න ඕනේ. හරි මට දැනගන්න පුළුවන්ද ඇයි එහෙම IQ ටෙස්ට් එකක් තියන්නේ කියලා? ටෙස්ට් එක තියනවා කියලා තමයි නලින්දයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලට ඒක මේ කියන්න කියලාද කිව්වේ? ඔව් කියන්න කියලා දාලා තියෙනවා. හරි. මොකද ඒකට මොකක් හරි අර පැත්තට මොකක් හරි කඩාකප්පල් යූනියන් තියෙනවනේ වෘත්ති සමිතිය ඒගොල්ලන්ගේ. ඒ පැත්තට මොකක් හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙනවා කියලා තමයි ආරංචි. අපිට ප්‍රයිවට් දාලා තියෙනවා මෙසේජ් එක. හරි. ඔව්. නම්බර් එකක් දාලා මේ කට්ටිය අනිවාර්යයෙන්ම එවන්න ඒගොල්ලන්ගේ ගෙවල් වලට හරි පණිවිඩ දෙන්න කියලා. ඔව් සංජීවයි. ඔව්. ඊට පස්සේ මොකද දන්නවද ඒක අර මේ ප්‍රයිවට්ම දාලා තිබ්බා. නලින් දయ్య දාලා තිබ්බේ. ඔව්. ඒ කට්ටිය එවන්න කියලා. ඔව්. මොකක් හරි ඇතිනේ. එහෙම එවන්න කියලා දාන්න. අපේ ළමයි ටික නම් එක්සෑම් මේ ලියන්න කලින් ඉඳන් ලිව්වේ නැහැ. අපේ පිසුදු පිසුනේ කොළඹ. ඔව්. මේ ලිව්වේ නැහැ. අර මොකද්ද යාලා බඳව ගැනීම පඩිපාඩි හදන කතාවක් කියන්නේ. ඉතින් මේ එක්සෑම් එක මම කියලා බලන්නයි ඉතින්. ඒක ආයි මැසේජ් එකක් ටයිප් කරලාම තියෙනවා මේ කට්ටිය වෙවන්න කියලා. ඔව්. නලින් දయ్య කිව්වේ නේ විස්තරේ. ඔව් මම වාට ඕන නම් මේ මැසේජ් එක පෝස්ට් කරලා. ඔව් නලින් දయ్య තිස මේ බලමු. මම වාට ඒ ලයිස්ට්ුවත් මට දාලා තියෙන ඔව් ඒක තමයි. මට දාලා ටික දාලා පොඩි කැලලක් තියෙනවා මේ අපේ මේකේ. ඒ කියන්නේ රවි කුමුදේශලා මොකද්ද කතන්දරේ? එයාලා මොකක් හරි ඒගොල්ලෝ මොකක් හරි කේස් එකක් එකලා අදිනවලු. මන් දන්නේ මොකද්ද කියලා ඒක. ඔව්. අපේ ළමයි ඉතින් කැම්පස්නේ මේ හොඳ උසස් පෙළින් ගියේ සංජීව අයියා. මම හිතන්නේ ඒ කට්ටියව ගන්න වෙන්නේ නැති නේද? ඔව් කොතර ප්‍රයිවට් කතන්දරේකුයි තියෙනවා. හරි මොකද බඳගෙන මට දූ කිව්වේ. නලින් දయ్య එහෙම කිව්වද? මං කියලා බලන්න. මම වන්න මැසේජ් එක දාලා දෙන්න අපේ මේ ප්‍රයිවට් මැසේජ් එක දාලා දෙන්න අපිට. ඔව් බලමු අයියා බලමු. මං දූට කියලා බලන්න. මම වන්න මැසේජ් එක තුනක් පොෆට් කරන්න. හරි මං කතා කරන්න. හරි. හරි සංජීව අයියා හරි. ඕකේ. ඔව්. මම මේ පාලපුවේ NPP මේ අපේක්ෂකයා කතා කරේ. අර MLT එක්සෑම් එකට දාලා තියෙනව නේද? කවුද දන්නේ අපේක්ෂකයා කිව්වේ කවුද දන්නේ නැහැ මම හේෂාන් කියලා මේ ජාතික ජන බලවේගය. නම? මම හේෂාන්. හේෂාන්. ඔව්. මට පක්ෂෙන් දැන් කතා කරලා කිව්වා මේ දැන් අර යූනියන් වල කට්ටිය දැන් අර 27 එක්සෑම් ඇවිල්ලා තියෙයි කිව්වා. ඒක නිකන් අර එහෙම මේ කඩාකප්පල් කරන සිද්ධියක් යනවලු මේ දවස්වල. එහෙම එකක් නෑ 27 මේ ඔයාලට ලියන්න ඇවිල්ලා නම් ඒක අනිවාර්යෙන් වැඩේ කෙරෙනවා. අර පරණ විදියට එක්සෑම් එක කරන්න කියන එක තමයි කියන්නේ කිව්වේ. මහත්තයාගේ සම්පූර්ණ නම දැනගන්න පුළුවන්ද? මම රොබසිංහ පතිරණගේ හේෂාන් ධනුෂ්ක. හේෂාන් ධනුෂ්ක NPP අපේක්ෂකනේ? ඔව් පාලටු කොටාසේ. පාලටු කොටාසේ. හරිනේ?